නාවික ඉංජිනේරු සහකාර තුන්වැනි ශ්‍රේණිය මේක තුන්වැනි ශ්‍රේණියේ කළමනාකරන සහකාර සුපර්වයිසරි කැටගරි එකට තමයි අදාළ වෙන්නේ. ඉතින් බලමු මේ රැකියාව මොකක්ද කියන එක. ඉතින් මේකට අයදුම් කරනවා නම් 2025 ජූලි මාසේ 25 වෙනිදාට කලින් මේක අයදුම් කරන්න ඕන www.donets.lk කියන මෙන්න මේ වෙබ්සයිට් එක හරහා තමයි අයදුම් කරන්න. ඉතින් මේ තමයි ඔයාලට අයදුම් කරන මේකේ ඇප්ලිකේෂන් එක තියෙන මෙන්න මෙතන apply කියලා බටන් එකක් තියෙනවා. මේ apply කියලා බටන් එක ක්ලික් කළාට මෙතනින් අයදුම් කරන්න පුළුවන් 2025 ජූලි මාසේ 25 වෙනිදාට කලින්. ඉතින් මේක open competitive examination for recruitment to the post of Marine Engineer Assistant Sri Lanka Technology Service grade 3 in the Management Assistant Supervisory category කියලා තමයි තියෙන්නේ. ඉතින් මේකට කලින්ම වීඩියෝස් දෙකක් ගෙනවා මෙන්න මේ උඩ තියෙන දෙක සම්බන්ධයෙන් රේඩියෝ ඔෆිසර් grade 3 එකයි ෆිෂරි ඔෆිසර් කියන එකයි. ඉතින් ඒවත් බලන්න ඔයා බිලියෝ නැත්තම් මගේ channel එකට ගිහිල්ලා. ඉතින් මේකට බලමු අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියන එක ඔක්කොම ටික අපි. ඉතින් මේකට අයදුම් කරන්න නම් මේකෙදි ඔයාලට කියන විශේෂයෙන්ම salary සම්බන්ධයෙන් ඔයාලට කියන වැටුප රුපියල් 57550ක් වැටුපක් ගෙවනවා කියලා කියනවා. ඉතින් මේකට අධ්‍යාපන සුසුකම් විදිහට වාගෙන් ඉල්ලනවා A level වලට subject තුනකට should have passed GC A level examination in 3 subjects. ඉතින් A level pass වෙලා තියෙනවා මේකට අයදුම් කරන්න නම්. And the same sitting with 2 subjects out of pure mathematics, applied mathematics, combined mathematics and physics, engineering, technology, science for technology කියන එක වාට මෙන්න මේ කියන විෂයන් A level වලට කරලා තිබ්බොත් විතරයි මේකට වාට අයදුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම maths, pure maths, applied maths, combined maths, physics, engineering, technology, science කියන ඒවා ඔයාලට A level වලට කරලා තියෙන්න ඕනේ. මේවට ඔයාලට S3ක් තියෙන්න ඕනේ මේකට අයදුම් කරන්න. නම් මේ වගේම O level වලට subject 6ක් පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම credit passes ඔයාලට තියෙන්න ඕනේ. මෙන්න මේ කියන ඒවාට සිංහල, තමිල් සහ ඉංග්‍රීසි වල කියන ඒවාට තියෙන්න ඕනේ. ඒ වගේමයි science maths වලටත් ඔයාලට තියෙන්න ඕනේ. මෙන්න මේවට C එකත් එක්කම professional qualification එකක් මෙන්න මේ කියන ඒවාට අදාළව තියෙන්න ඕනේ. NDT mechanical engineering, marine engineering awarded by the University of Moratuwa එහෙම නැත්නම් ඔයා diploma in mechanical engineering national vocational training authority එකේ එහෙම නැත්නම් open university එකේ හරි එහෙම නැත්නම් advanced technology unit එකේ හරි maritime academy of Sri Lanka navy එකෙන් හරි වාට තියෙනවා නම් මේකට අයදුම් කරන්න පුළුවන්. කිසිම පළපුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. වාට physical requirement එක සම්බන්ධයෙන් කියනවා mentally සහ physically මේකට සුදුසු වෙන්න ඕනේ කියලා. වයස අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕන මේකට අයදුම් කරන්න නම්. ඉතින් මේක අයදුම් කිරීමේදී වට අනිවාර්යයෙන්ම තෝරා ගැනීම සිද්ධ කරන්නේ written examination එකක් තියලා written exam එකක් ලිඛිත exam එකක් තියලා. ඉතින් ඒකේ තොරතුරු ටික වට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට අයදුම් කරනවා නම් රුපියල් 600ක අයදුම් පත්‍ර ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වා වගේ මෙන්න මේකේ link එක මම දාන්න. මෙන්න මේ apply කියලා එක අරන් ගියපුවම වාට ගෙවන්න කියලා කොටසක් එනවා. ඒ ගෙවීමක තියෙන තැන වාට මේක රුපියල් 600 ගෙවලා දාන්න පුළුවන් ඕනෑම credit card එකකින් debit card එකකින් නැත්නම් Bank of Ceylon එකේ වාට online banking facility එක කරා එහෙමත් නැත්නම් Bank of Ceylon branch එකට ගිහලා වාට මේක ගෙවීම කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මේක විශේෂයෙන්ම කියන්න තියෙන ඊට අමතරව දේවල් වල පොඩි පොඩි ඒවා ටිකක් කතා කරලා දෙනවා. ඉතින් ඒකට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට අයදුම් කරනවා නම් මෙන්න මේ කියන එක අර අයදුම් පත හරවට apply කියන එක හරවට අයදුම් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක කැමතිලා එක දෙන්න මේ ටික ඉස්සර කම්බලමු.